ඌව පළාත් වල දැනටමත් විශාල වශයෙන් දේශීය විදේශීය සංචාරක ආකර්ෂණ සහිත හපුතලේ පෙරගල හා ඉදල්ගත් සින්න යන ප්‍රදේශවල පිටි සංචාරක ආකර්ෂණ ස්ථානයන් යටිතල පාස්කම් වැඩිදින කිරීම අවශ්‍ය ප්‍රචාරණ ලබා දීම මගින් හපුතල ප්‍රදේශයේ ලංකාවේ තවත් ප්‍රධාන සංචාර ගමනාන්තයක් බවට පත් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. රජයේ සතු උණුපිට සංචාර බංගලා රජයේ සතු විශාල සංචාරක බංගලා තිබෙනවා. නිවාඩු නිකේතන 900කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මේවායින් බොහෝමයක් ඉහළ සංචාරක ආකර්ෂණ සහිත තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නවාසන අවශ්‍යතාවය සැපීම සඳහා පෞද්ගලික අංශයෙන් සහායකව ආදායම් උත්පාදනය කරන ඒකකෝරණයක් පත් කරනවා. රජ ආයතන ප්‍රාණායම් සංචාරක හෝටල් 900ක් විතර තිබෙනවා. ඉතාමත් වැදගත් තැන්වල පිහිටලා තිබෙනවා. ඒවා කිසිදු ඵලදායීතාවයක් නැහැ. සමහර නිවාඩු නිකේතන දින ආණ්ඩුව සතු හැමදාම අධ්‍යක්ෂකවරයාට කාමරයක් වෙන් කරලා තියෙනවා. වෙන කාටවත් ඒක කියන්නේ. ඇමතිවරයාට කාමරයක් වෙන් කරලා තියෙනවා. එහෙම තියනවද රටේ? ඒ නිසා මේ විශාල ලෙස විනාශයටපත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේවා ඉතාමත් කාර්යක්ෂමතාවයෙන් ඵලදායීතාවය යොදවනවා. ඒ අමාත්‍යාංශවල ඉන්න නිලධාරීන්ට, ඒ ආයතන නිලධාරීන්ට යම් සහන පැකේජ් එකක් කරලා ඒ වගේ නතර වීමට අවශ්‍ය පහසුකම් ගන්න. එච්චර කරනවා. දැන් මේ විරාපත් වෙලා තිබෙනවා. ඔබලා ගිහිල්ලා ඇති. ඒක සියලුම රජයේ සතුව දියුණු කරන්න ඕන. ඒ නිසා අපි ඒ ආයතන සේවකයන්ගේ වරප්පු සදා ආරක්ෂා වෙන ආකාරයෙන් මේ ඵලදායීතාවය යොදාගෙන අපි කටයුතු කරනවා. දැන් අපි හඳුනාගෙන තියෙන 900ක් මේ ස්ථාන. ඉතාමත් වැදගත් ස්ථානවල තියෙනවා. 2030 වන විට සංචාරක ආගන්තුක සත්කාරාංශයේ විවිධ කාණ්ඩ නිපුණතා සහිත ලක්ෂ 8කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වන ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පවතින භෞතික මානව සම්පත් සීමිත බැවින් ශ්‍රී ලංකා සංචාරක හෝටල් කර්මනාකරණ ආයතනයේ පමණක් මෙම ඉල්ලුම